ඉතින් අපි දැන් ලෑස්ති වෙන්නේ උදේම නකල්ස් ටිවස්ටන් පැත්තරේ යන්න. ඇත්තටම කිව්වොත් නකල්ස් ටිවස්ටන්ට දවසින් ගිහින් එන්න පුළුවන් ගමනක් නෙවෙයි. ඒකට ඇත්තටම දවස් 2-3ක් යන්න ඕන ට්‍රිප් එකක්. ඉතින් අපි රෝවර යන්න ඉඳලා ඊට පස්සේ හැම තමයි මේ ප්ලෑන් කරන් අපි ආවේ සඳගිරිසෙන් පස්සේ දැන් ටිවස්ටන් පැත්තට ආවේ. ඉතින් බලමු ඒ පරිසරයේම කොහොමද කියලා අපි බලමු. අපි මෙතනින් තමයි උදේට කෑම කාරී අරමුද අපි උදේට කෑම කාලා නෙවෙයි ආවේ. ඇත්තටම දැන් බෙදිත්වා සුරිකුණාටුවට කලින් තමයි අපි මේ ට්‍රිප් එක ආවේ. රියස්ටන් නකල්ස් මවුන්ටන් මේ පැත්තට යද්දි වෙන පාර දෙපැත්ත අනිකර කොළ පාට ඇත්තටම බයික් වල ගියේ. ඉතින් අපිට ෆීලිං එක මාර විදිහට වෙන්න හම්බුණා. ඉතින් අපි මේ යන්නේ නකල්ස් කන්දනගෙන. එතන එන්ට්‍රන්ස් එකෙන් ටිකට් අරගෙන තමයි එන්න ඕනේ. අපි දැන් ටිකට් අරගෙන උඩට යනවා. අපි බලමු කොහොමද කියලා. අපි ටික මෙහෙම උඩටම ආවා. ඉතින් මේ තැන ගැන කියපු අය දන්නවා මෙතන කොහොමද හුලං කොච්චර ගහගෙන යන්න වගේ තරම් හුලං තියෙනවා. ඔයාලට විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි මේ ට්‍රිප් එක ආවේ කියන්නේ රිවර්ස්ටන් ආවේ දිත්වයකට කලින්. දිත්වයෙන් පස්සේ අපිට යන්න හම්බුනේ නැහැ. අපිට ඇත්තටම වීඩියෝ එක මේ එඩිට් කරලා දාගන්න බැරි වුණා පොඩි ප්‍රශ්න හින්දා. ඒක දැන් තමයි අපි අප්ලෝඩ් කරන්නේ. ඉතින් මේ දිත්වයට කලින් තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. දැන් තමයි නියම හයික් එක පටන් ගත්තේ. අපිට තව ටිකක් view එක හොඳට බලන්න ඕනේ. අපි තව ටිකක් උඩට ගියා. පල්ලෙහා view එක හොඳට බලන්න ඕන හින්දා මේ තියෙන view එක බලන්න. ඉතින් අපි මේ පරිසරයේ සුන්දරත්වය විඳලා අපි ආපහු නකල්ස් වලට සමන් දීලා ඉතින් බහිනවා. අපි නකල්ස් වලින් බැස්සා වල දැක්ක අපි නකල්ස් වලින් බහිනවා. ඊට පස්සේ අපි එහෙම කෙලින්ම අපි ගොඩක් දුර ගියේ නෑ. අපි චුට්ට දුරක් ගියා. ඊළඟ පාර අනිවාර්යෙන්ම අපි අනිවාර්යෙන්ම යනවා. දැන් කොහොමද දන්නේ නැහැ. පත් දිත්වය ගන්න පස්සේ ඉතින් අපි පොඩි දුරක් ගියා. අතර මේ හරිය මාරම ලස්සනයි. කියන්න ඉතින් වචන නැහැ.
ඉන්නේ අපි නාන්න යනවා. ඇත්තටම නාන්න යන තැන තිබ්බේ ඉතින් නකල්ස් රිවර් ස්ටෑන්ඩ් පැත්තට එනකොට හම්බෙන පාලමේ පාලම හරිය තමයි අපි නෑවේ. ඒතරම් ලස්සනයි. කියන්නේ වතුර ගොඩක් නෑ. වතුර නම් පැහැදිලි. පොඩි වතුර ප්‍රමාණයක් තියෙන. ඒ වුණාට අපි අනිවාර්යයෙන්ම නාලයන් අමතක කරේ නැහැ. ඉතින් මෙහෙම තමයි අපේ රිකර්සන් ගමන ඉවර වුණේ. අපි අනිවාර්යෙන්ම යන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි පොඩ්ඩ තැන් ටික විතරයි බලන්න ගියේ. අනිවාර්යෙන්ම මෙතනින්ම පල්ලෙහාට ගොඩක් ලස්සන තැන් තියෙනවා. අනිවාර්යෙන්ම අපි යනවා. අනිවාර්යෙන්ම අපි හම්බෙමු වීඩියෝ එකකින්.